සුබ දවසක් ඔයාලට. අද විශ්ව රේඛාව තුලින් අපි රැගෙන එන්නේ තහනම් වූ සුන්දර ප්‍රේමයක් ගැන. ඉතින් රැඳී ඉන්න මේ තත්පර කිහිපය අපිත් එක්ක. මේ කතාවේ ප්‍රධාන චරිතය තෝමස්. 1805දී බ්‍රිතාන්‍ය දෙවනි ආණ්ඩුකාරයා විදියට තමයි සර් තෝමස් මේට්ලන් ආණ්ඩුකාර ධුරයත් අරගෙන ලංකාවට ආවේ. ඔහුට හැමෝම ආදරයට කතා කළේ කින් ටොම් කියලා. මේ තෝමස් මේට්ලන්ට ලංකාවේ විශේෂ වූ නිල නිවසක් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශයේම තාවකාලික නිල නිවාසයක් තෝමස් මේට්ලන්ට වෙන් වුණා. ආණ්ඩුකාරයා පැමිණි සතුටට උත්සව පැවැත්වුණා. ඒ උත්සව මුළු සතියක් පුරාම පැවැත්වුණා. ඔහුව පිළිගැනීමේ උත්සව. මේ උත්සවයට බොහෝ නර්තන කණ්ඩායම් ආවා. ඒ අතර තවත් නර්තන කණ්ඩායමකට අවස්ථාවක් ලැබුණා. ඒ රොඩී කුලයේ කාන්තාවන් කීප දෙනෙක්ට. ඒ නර්තන කණ්ඩායමේ මුළු ඉතිහාසයම වෙනස් වුණේ මේ දිනයෙන් පස්සේ. මේ නර්තන කණ්ඩායමේ සුන්දර තරුණියක් ළඟ තෝමස්ගේ දැස් නතර වුණා. ලාදුඹුරු පැහැති ඇස් දෙක, දිගු ඝන කළු කොණ්ඩය, සිහින් යොවුන් බව පිරි සුන්දර සෙනාවක් තිබු ඇය පෘතුගීසි පියකුටත් සිංහල මවකටත් දාව ඉපදුනේ ඇය ලොවීනා අල්ෆොන්සු. ලොවීනාගේ සුන්දර නර්තනය දිහා තෝමස් දැස් පිය නොහෙලා බලාගෙන හිටියා. ඔහුගේ හදවතට දැනුනේ ලොවීනා මේ නර්තනයේ යෙදෙන්නේ ඔහු වෙනුවෙන් කියලා. නර්තනයේ යෙදෙන අතරතුර ඇයගේ දැස් කොණින් ඔහු දිහා බැලුවා. ඒ වසඟය, ඒ ආකර්ෂණීය බවට තෝමස්ගේ සිත බැඳිලා ගියා. එදායින් පසු සෑම දිනක්ම තෝමස් වෙන් කරුවේ ඔහුගේ හවස් වරුවේ උත්සව පවත්වන්න. ඒ සෑම දිනකම නිල නිවසේ උත්සව තිබ්බා. ඒ ලොවීනා වෙනුවෙන්මයි. ලොවීනාගේ තාත්තට වැඩ වැඩි වුණා. ඔවුන්ගේ නර්තන කණ්ඩායමට සෑම දිනක්ම උත්සවයට යන්න වුණා. තෝමස්ගේ හදවත දැන් මලයායක් වගේ සුන්දර කුසුම ලොවීනාව දකින්නකම්ම හිත නොසන්සු. දවසක් තෝමස් මේට්ලන් ලොවීනාට විවාහ යෝජනාවක් ගෙනාවා. ඇයගේ කම්මුල් රතු වෙලා දැස් බිමට නැඹුරුණා. යාන්තමට ඒ ඇස් රතු වෙලා තිබුණා. ඔහුට පෙනුණා ඒ ඇස් දිලිසෙනවා. තොල් සැට ගාලා සෙලවෙනවා දැනුණා. මේ 47 වැනි වියේ පුද්ගලයාට මේ තරුණ ළඳගේ හිතේ පොඩි හෝ ආදරයක් තියෙනවා නේද කියලා ඒ වෙලාවේ නම් ඔහුට දැනුණා. නොකියුවත් මුවකින් පේමේ ලියවිලා තිබුණේ දැසේ එය. ඉතින් මේ සුන්දර ආදරය දිනෙන් දිනම දරුලා වැඩුණා. දැන් තෝමස්ට වෙන ලෝකයක් ඇත්තෙම නැහැ. මේ කාලයේදී තමයි තෝමස්ට ගැළපෙන නිල නිවාසයක් හදන්න සුදුසු භූමියක් ලැබුණේ. හරියටම ලොවීනාගේ නිවසේ ඉඳලා මීටර් 100ක් විතර දුරින් තියෙන ගල් කිස්සි මුහුදු වෙරළෙන් වටහුණ කඳු මුහුදක් වගේ ස්ථානයක්. එතනට කියන්නේ ලිහිණියා කන්ද කියලා. ආණ්ඩුකාරවරයා වෙනුවෙන් නිල නිවාසයේ ඇති වුණා. ඒ බොහොම සුන්දර ආකාරයට එහි උත්සවයක් පැවතුණා. ඒකත් බාර දුන්නේ ලොවීනාගේ පියාගේ නර්තන කණ්ඩායමට විශේෂම කරලා. එදා ඉඳන් මේ මන්දිරය ලොවීනාට බොහොම හුරු පුරුදු තැනක් වුණා. ශෘංගාරයේ පිරුණු ප්‍රේමයන්, බොහෝ රාත්‍රීන් කොඳුරුපු ආදරයන් මුමුණුපු දවස් ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා. ඔවුන්ටත් නොදැනීම. කාලයක් ගෙවෙන මත කියලාවත් තෝමස්ටවත් ලොවීනාටවත් කිසිම දෙයක් දැනුනේ නැහැ. ඒ තරමටම ඔවුන් ආදරෙන් බැඳලා හිටියේ. මේ විදිහට තෝමස්ගේ ආදර සුව විඳපු ලොවීනා දවසක් තෝමස්ට තමුන්ගේ වර්ගයා විඳින දුක් ගැහැට ගැන හරිම ආදරෙනුත් වේදනාවෙනුත් කිව්වා. රොඩී කුලියා ඉන්නේ කොළනිවල විතරයි. ඔවුන්ට
තමුන්ගේම නිවස් සාදාගන්න, ජනේල දොරල් වලින් වසාගන්න, අඩුම තරමින් තමුන්ගේ උඩුකය නිරුවත වසාගන්නවත් අයිතියක් නෑ. තෝමස්ගේ පපුවට මූන්න තියන් කොඳුරන ලොවීනාගේ හිතේ තියෙන්නේ මේ වේදනාව තෝමස්ගේ හදිවත පසාරු කරගෙන ගියා. රොඩී කුලයේ කාන්තාවන් තම උඩුකය නිරුවත වසා ගැනීමට අයිතියක් නැතුව වේදනාව විඳිනවා. එවැනි යුගයක ලොවීනා තමුන්ගේ වර්ගයා වෙනුවෙනුයි ආදරෙන් මේ ඉල්ලීම කරේ. තමුන්ට පිහිටක් වෙන ලෙස. තෝමස් හිතුවා තමුන්ගේ ආදරවන්තියගේ එකම ඉල්ලීම කෙසේ හෝ ඉෂ්ට කරනවා කියලා. පසුදිනට උදා වුණයි ලොවීනාගේ වර්ගයේ ජයග්‍රාහී දවසක්. තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා නියෝගයක් ලබා දුන්නා. රොඩී කොලනියෙන් ඉවත් වෙලා තමුන්ගේම නිවාස හදන්නත් ලැබ වසාගන්නත්. ඒක ලොවීනාගේ නිරුවත් ලැබ පමණක් නෙමේ. ඇයගේ වර්ගයාගේ සියලුම කාන්තාවන්ගේ නිරුවත් ලැබ වසාගන්න මේ ආදර පලහිලව්වෙන් පුළුවන් වුණා. කාලය ගෙමින් ගෙමින් ගෙවී ගියා. මේ සුන්දර පේමේ දළුලා වැඩුණා දිනෙන් දිනම. ශෘංගාරාත්මක රාත්‍රීන් ආදරණීය හෝරාවන් බොහෝ ගෙවුණා. මේ අයට දැනුනේ නෑ ඒගොල්ලන්ගේ ආදරේ මොනතරම් ඉසව්වකට ඇවිල්ලාද කියලා. ඒත් බොහෝ සිදුවීම් සිදු වුණා. එයාලටත් නොදැනීම. මේ ආදරය ගැන බොහෝ තැන්වල කටකතා ගෙදුණා. සිංහල උසස් සමාජයේ මිනිස්සු බොහෝ ඊර්ෂ්‍යාවෙන් කතා හැදුවා. ඕපදූප හෙව්වා. ලොවීනට සිංහල කාන්තාවන් ඊර්ෂ්‍යා කරා. තෝමස් මේට්ලන්ට තේරුම් ගියා යම්කිසි කරදරයක් තමුන් වටාම ළඟදින්ම කැරකෙන බව. ඔහු ඊළඟට ගත යුතු පියවර තීරණය කළා. දිනක් තෝමස් මුණ ගැහුණා ලොවීනව. ඔහු ඇයට මෙසේ පැවසුවා. අපි ටික දවසකට මුණ නොගැහීමු. මම කියනකම් ඔබ මාව මුණ ගැහෙන්න එන්න එපා. කාලයට ඉඩ දෙන්න. තෝමස් මේට්ලන් දියත් කළා ඔහුගේ ඊළඟ සැලසුම. තමුන්ට සමීප බොහෝ ළඟම හිතවතුන් කීප දෙනෙක් පමණක් ලං කරගෙන ඔහුගේ මන්දිරයේ වයින් ගබඩාවේ ඉඳන් ලොවීනාගේ ළිඳ ළඟට යනකම් රහස් සුමගක් හැදුවා. ඒ රහස් සුමග හදන්න ඔහුට ගත වුණා මාස 6ක කාලයක්. මාස 6කට පස්සේ ඒ ජයග්‍රාහී දිනේ උදා වුණා. තෝමස් ලෙවීනව සොයාගෙන ගියා. ඒ උමග දිගේ ඔවුන් ආදරේ මොසපත් වුණා. ඒ රාත්‍රිය නව ජීවයක් ලැබුණා උන්ට. මුහුරා වැඩෙන ප්‍රේමයයි කොඳුරන ආදරයත් එක්ක ඔවුන්ගේ ජීවිත බොහෝ සුන්දර විදිහට ගෙවිලා ගියා. ඒත් මේ ආදරයට කනකොකා හඬන්න පටන් ගත්තා. වැඩි කාලයක් නොගිහින්ම මහා බ්‍රිතාන්‍යයේ රාජකීයන්ට මේ පෙම්පල හිලව්ව දැනගන්න ලැබුණා. ඔවුන්ගේ කිරීටය සෙලවිලා ගියා. තෝමස්ට ජෝස් රජුගෙන් නිල ආඥාවක් ලැබුණා. ආණ්ඩුකාර දුරේ අහෝසි ඔහුට ඉක්මනින්ම රටින් පිටවන්න කියලා. ලිපිය ලැබිලා සති 2යි තෝමස්ට මේ පුංචි දූපතේ රැඳෙන්න තරම් වරම් තිබුණේ. ලිපිය අතට ලැබුණ ගමන්ම තෝමස්ට මතක් වුණේ එක දෙයයි. ලොවීනියාගේ දෙනෙත් ඒ සුන්දර අහිංසක මුහුණ වටිනාම සම්පත ඇයයි ඔහුට. කොහොමද මම අතහැර යන්නේ ඇයව? ඔහුන් බොහොම අමාරුවෙන් හිත වේදනාවෙන් ශක්තිමත් කරගත්තා. ඒත් මම ආයෙත් දෙනවා. ඔයාව මගේ රටට රැගෙන යන්න. ලොවීනියාගේ දැහැස්වල කඳුළු පිරුණා. ඒ දුමුරුවන් දැහැසින් කඳුළු කැට කඩා හැලුණා. ඒත් ඇය විශ්වාස කළා ඇයගේ ආදරය ගැන. ලොවීනියාව සිපගත් ඔහු බලාපොරොත්තුවෙන් හා අවිනිශ්චිතභාවයෙන් ගිලී ගිය පොරොන්දුවක් ලබා දුන්නා. ඔහු නැවත පැමිණ
ඇයව රැගෙන යන බවට. තෝමස් මේට්ලන් දිවයිනෙන් පිටවීමට පෙර ඔහුගේ අවසන් රාජකාරිය ලෙස තම නිල නිවස තම ආදරවන්තියගේ නමින් නම් කළා. ඔහු කතා කරේ ලොවීනියාට කටට හුරු පුරුදු ලෙස ලෙවීනියා කියලා. ඉතින් ඔහු එය නම් කළා මවුන්ට් ලැවිනියා ලෙස. ඒ වගේම ඊළඟට එන ආණ්ඩුකාරවරයාගෙන්ද ඔහු ඉල්ලීමක් කළා මේ නම වෙනස් නොකරනා ලෙස. ඉතින් ඔහුගේ ආදරයේ ගෞරවනීය ප්‍රේමයේ උපහාරය ලෙසයි මවුන්ට් ලැවිනියා වුණේ මේ ආදරයේ මන්දිරය. ඔරලෝසුවේ කටු ඉක්මනින්ම ගිල්ලුණා. තෝමස් මේට්ලන්ට මේ පුංචි දූපතෙන් පිටවෙන දවසත් ලං වුණා. ඔහු අන්තිම වතාවට ලොවීනාගේ ඒ දුප්පර මුහුණ බැලුවා. ජීවිතේ ලොකුම අහිමිවීමයි මේ දූපතේ දාලා යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් ඔහු හිත ශක්තිමත් කරගෙන ඇයගෙන් සමුගත්තා. තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයාවත් මේ දුප්පත් තරුණිය ලොවීනවත් කවදාවත් නොහිතන්න ඇති මේ ඔවුන්ගේ අවසන් සමුගැනීම බව. තෝමස් පිටව ගියාට පසු ලොවීනියාට මොකද වුණේ? ඇයගේ ජීවිතේ කොයි ආකාරයට ගෙවී ගියාද කියන්න කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් බොහෝ කටකතා මතිමතාන්තර අනුව මේ මන්දිරයේ පිටුපස ඇති ගල්කුලෙන් පැන මුහුදට පැන සිවිදිවි නසා ගත්තා කියලා තමයි බොහෝ කටකතා පැවතුනේ. ගල්කුළු මත හැපී විසිරුණු රළ වගේ ඇයගේ හදවත බිඳී ගියා. ඇයගේ ජීවිතය නැති වුණත් දැනටමත් ඇයගේ වර්ගයා ජයග්‍රහණය කර අවසන්. ලැම වසා ගැනීමටයි ඇයගේ ආදරයෙන් ඇයට අවසර ලැබුණා. ඇයගේ මුළු වර්ගයාටම වාසස්ථාන හදා ගැනීමටත් ජීවිතය ගොඩනගා ගැනීමටත් ඔවුන්ට ඔවුන්ගේ අයිතිය ලැබුණා. අදටත් ගල්කිස්සට නුදුරින් අද්දිඩී භූමි භාගයක් ඇයට ලැබිලා තියෙනවා තෝමස් මේට්ලන්ගෙන්. ඒ භූමියේ ඔවුන්ගේ වර්ගයා ජීවත් වෙනවා. ඒ ඇයගේ ප්‍රේමය නිසා. බ්‍රිතාන්‍ය රජුගෙන් තෝමස් මේට්ලන්ට ලැබුණේ දඬුවම් මාරුවක්. ඒ මෝල්ටාවට. මෝල්ටාවේ අනදෙන නිලධාරියෙක් විදියට හමුදාවේ. ඔහුට ඒ රාජ නියෝගයට හිස නමලා තමුන්ගේ ප්‍රේමය හැර දමා මේ පුංචි දූපතේ යන්න සිදු වුණා. ඔහුට බැරි වුණා තම ආදරවන්තියට දුන් එක පොරොන්දුවක් රකින්න. ඇයව තමුන්ගේ රටට ගෙනියන්න ඔහු දුන් පොරොන්දුව ඔහුට රැක ගැනීමට බැරි වුණා. නමුත් ඔහු ඇයට දුන් පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වුවත් ලොවීනාගේ සුන්දර මතකයක් සමගයි ඔහු ජීවත් වුණේ. වයස 63ක් වෙනකම්ම මිය යන තෙක්ම අවිවාහකවම ලොවීනියාගේ ආදර ස්පර්ශයෙන්ම පමණක් සිත පුරවාගත්ත තෝමස් මේට්ලන් ආදරේ විරහයෙන්ම මිය ගියා. මේ ප්‍රේමයේ ඛේද වාචකයක් සමගින්ම ඔවුන්ගේ මේ මන්දිරයන් බොහෝ වෙනස්කම් වලට ලක් වුණා. දෙවන ලෝක සංග්‍රාමයේදී කුණාටු සහිත කාලවලදී ග්‍රෑන්ඩ් කොලෝනියල් බංගලාව තුවාල ලැබූ සොල්දාදුවන්ට හමුදා රෝහලක් බවට පත් වුණා. දැන් මවුන්ට් ලැවීනියා ආයෙත් අලුත් වෙලා ඒ හෝටලයක් විදියට ගල්කිස්ස මහ හෝටලය අදටත් එය විරාජමානව බැබලෙනවා. ඔවුන්ගේ සොඳුරු මතකයන් පිරි රහස් සුමගත් අදටත් ඒ ශක්තිමත්ව තියෙනවා. ඒ සුන්දර ප්‍රේමය බොඳ වී ගියත් ඛේද වාචකයකින් ප්‍රේමය නම් සදාකාලිකමය.